සාමාන්‍ය දොඩම් ගෙඩියක් කපනවා කියලා ඔයාට හිතුණත් මේක AI වීඩියෝ එකක් නෙමෙයි. මේ තමයි මිත්‍රවරුනි අපේ ලෝකේ සැබෑවටම වගා කරන බ්ලඩ් ඔරේන්ජ් කියන දොඩම් විශේෂය. පිස්සු හැදෙන වීඩියෝ එකක් අද තියෙන්නේ. තප්පරයක්වත් මිස් කරගන්න එපා. ඉතින් අපි ගොඩක් අය සියඹලා කියලා දැකලා තියෙන්නේ දෙකට කැඩුවම සුදු පාටක් දෙන මෙන්න මේවා උනාට ආසියාතික රටවල බොහොම කලාතුරකින් දකින්න ලැබෙන අපේ ලංකාවෙත් තියෙන රතුම රතු පාට සියඹලා විශේෂයක් මේක. එහෙනම් ඉතින් දාන්න වීඩියෝ එකටත් ලයික් එකක්. තව මේ වගේ සුපිරිම දේවල් ටිකක් තියෙනවා අද වීඩියෝ එකේ. මේ වාල දකින්නේ පිස්සු බලු රෝගේ එහෙම නැත්නම් ජල බීටිකාව වැළඳුණු සුනකයෝ කීප දෙනෙක්. මේක සත්තුන්ගෙන් මිනිසුන්ට සහ වෙනත් සත්තුන්ට බෝ වෙන්න පුළුවන් මොළයට සහ ස්නායු පද්ධතියට දැඩි බලපෑම් එල්ල කරන භයානක වෛරස් රෝගයක්. ප්‍රතිකාර නොකර හිටියොත් මේක 100%ක්ම මාරාන්තිකයි. මේ වෛරසය බෝ වෙන්නේ ජල බීටිකාව වැළඳුණු සතෙක්ගේ කෙලමගින්. මෙන්න බලන්නකො බේස්බෝල් ප්‍රැක්ටිස් කරන්න මෙයාට හදලා දීලා තියෙන ගැජට් එක කොහොමද කියලා. ෂොට් එකක් ගැහුවම බෝලෙන් නැති වෙන්නෙත් නෑ. එහෙම හේතුවන්නත් අවශ්‍ය නෑ. අමනොහේ බාමු. ලංකාවේ මාකට් එකේ තියෙන ලොකුම වට්ටක්ක ගෙඩියක් අපි උපරිම කිලෝ 10ක් කියලා කිව්වත් මෙන්න බලන්න ගයිස් ඒ වගේ 100 ගුණයකටත් වඩා ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1500 වට්ටක්ක වවන ගොවි මහත්තුරු. මේ වැල්වල මහා ගොඩක් වැවෙන්නේ නැති වුණාට හැදෙන එකෙන් දෙකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්නේ. බලපු ගමන් ඕනිම කෙනෙකුට තේරෙනවා මේ මිනිස්සු ජිම් ගිහිල්ලා හදාගත්තු ඇඟවල් නන් නෙවෙයි කියලා මේවා. මිත්‍රවරුනි මෙයාලා සින්තෝල් නමින් හැඳින්වෙන 85ක් විතර තෙල් එකතු කරලා හදන විශේෂ දියරයක් කෙලින්ම මස් පිඩු තුලට ඉන්ජෙක්ට් කරගෙන තමයි ඇඟේ තනින් තැනට දෙබරු විදලා වගේ මෙහෙම පුම්බගෙන තියෙන්නේ. මෙතනදි වෙන්නේ බැලුමකට වතුර පිරෙව්වා වගේ දෙයක්. ඉතින් කාලයත් එක්කම මස් පිඩු වල පටක දිය වෙලා තරුණු ආසාදන ඇති වෙන්න ඉතින් මීට වඩා දෙයක් නන්නේ. රතිඤ්ඤ පත්තු කරනවා නම් ඔයා ඕනි තරම් දැකලා ඇති. හැබැයි මෙහෙම රතිඤ්ඤ පත්තු කිරිල්ලක් නම් ඔයා ලොෙත් දැකලා නැතුව ඇති. මේක අපිට වාර්තා වෙන්නේ තායිවානයේ. තනියම හරි කපල් එකක් හරි බයික් එකක යන දර්ශනයක් චිත්‍රපටයක දැක්කම අපට මිත්‍රවරුනි ඒකේ කිසිම අමුත්තක් නොපෙනුනත් ඒ ගොඩක් ඒවා සැබෑ දර්ශන තලවලම සැබෑවටම රූපගත කරපුවා නෙමෙයි මෙන්න මේ වගේ විශේෂ ප්‍රයෝග පාවිච්චි කරලා රූපගත කරපුවා. ජෝන් වික් චිත්‍රපටය බැලුවා නම් ඔයාලට මතක ඇති මේ දර්ශන දැක්කම පේනවනේ ඒවත් කරලා තින්නේ ස්ටුඩියෝ ඇතුලේ කියලා. මේකේ යාළුවනේ බොහොම අපූර්ව චීන සම්ප්‍රදායක්. අලුතෙන් ඉදි කරන ගොඩනැගිලිවල මූලික අධීරයන් සම්පූර්ණ කළාම ගොඩනැගිල්ලේ ඉහළ ඉඳන් එක එක කෑම වර්ග සහ තෑගි භෝග බිමට අතාරිනවා පහළට සෙට් වෙන ඒවා එකතු කරගන්න හරි අපූර්ව උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඔයාලටත් පේනවා ඇති. මෙහෙම කළාම මේ ගොඩනැගිල්ලට සෞභාග්‍ය උදා වෙනවා කියලා තමයි ගොඩනැගිල්ලේ අයිතිකාරයෝ මේ දේවල් කරන්නේ. ප්‍රධාන වශයෙන් තායිලන්තයේ සහ චීනයේ වගා කරන මේ අමුතුම අඹ ප්‍රභේදයට චිලි මැංගෝ කියලා කියන්නේ ඒවැ හැඩේ සහ ප්‍රමාණය නිසා. ඉතින් මිත්‍රවරුනි තවත් සුපිරිම දේවල් ටිකක් තියෙනවා ඔයාලට පෙන්වන්න. හැබැයි ඊට කලින් ඔයා තාමත් මිස්ටර් පුදුමයව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දෙන්නකො පුංචි ටච් එකක් ඔය පේන සබ්ස්ක්‍රයිබ් බටන් එකට. ඔයත් මේ වගේ වීඩියෝස් වලට කැමති කෙනෙක් නම් ලංකාවේ නෙමෙයි මේක ඉන්දියාවේ වීඩියෝ එකක් මැෂින් එකක් තියාගෙන පෙටි ගහන්නේ මේ කරවිල මම නම් දැක්කමයි මෙහෙම වැඩක් මේ තරම් තොගයක් අනිවාර්යෙන්ම ඔයත් එහෙම වෙන්න ඇති. අපි සාමාන්‍යයෙන් කන බඩයිරිඟු කහපාට වුණාට දැන් ඔයාලා මේ දකින්නේ ගයිස් පේරු රාජ්‍යයේ ඇන්ඩීස් කඳුකරේ විතරක් වැවෙන තද දම් හෝ කළු පැහැයට හුරු සම්පූර්ණයෙන්ම වෙනස් ඉරිඟු වර්ගයක්. මේවා කෘතිමව පාට කරපුවා කියලා හිතන්න එපා. ස්වාභාවිකවම ජාන විකෘති තත්ත්වයක් ආශ්‍රයෙන් දියුණු කරපු ග්ලාස් ජෙම් කියන ඉරිඟු විශේෂය තමයි මේ ඔයාලා දකින්නේ. බලන්න මේකේ පාට කීයක් තියෙනවද කියලා. මෙන්න බලන්න අපි චිත්‍රපටිවල ටීවී සීරීස් වල එහෙම දකින පිහියෙන් ගනින ඒ වගේම මිටි වලින් තලලා මිනිස්සු මරනවා වගේ අති බිහිසුණු සීන් ෂූට් කරද්දි මෙයාලා පාවිච්චි කරන ට්‍රික්ස්. ලේත් ඇත්ත නෙමෙයි පහර කන මිනිස්සයත් ඇත්ත නෙමෙයි. හැබැයි ඉතින් ඒවා නොදැනෙන්න එඩිටිං වලදී ලස්සනටම වැඩේ කරනවා. 2026 ICC කාන්තා ලෝක කුසලානයත් ඔන්න ආරම්භ වුණා මිත්‍රවරුනි. ඉතින් ඔයාලා මේ තරඟාවලියේ නරඹන අතරතුරේ කැමති නම් iPhone, MacBook, PlayStation වගේ තෑගි දිනා ගන්න ගමන් ජයග්‍රාහකයෙක් වෙන්න සර්ච් කරන්න Google එකේ 1x කියලා පාවිච්චි කරන්න මේ ප්‍රොමෝ කෝඩ් එක. ඔයා තැන්පත් කරන මුදල වගේ දෙගුණයක බෝනස් මුදලකුත් ඔයාට ලබා ගන්න පුළුවන්.
දෙදස් 26 ICC කාන්තා ලෝක කුසලානයත් ඔන්න ආරම්භ වුණා මිත්‍රවරුනි. ඉතින් ඔයාලා මේ තරඟාවලියේ නරඹන අතරතුරේ කැමති නම් iPhone, MacBook, PlayStation වගේ තෑගි දිනා ගන්න ගමන් ජයග්‍රාහකයෙක් වෙන්න සර්ච් කරන්න Google එකේ 1x කියලා පාවිච්චි කරන්න මේ ප්‍රොමෝ කෝඩ් එක. ඔයා තැන්පත් කරන මුදල වගේ දෙගුණයක බෝනස් මුදලකුත් ඔයාට ලබා ගන්න පුළුවන්. ජනප්‍රිය වෙන්න තියෙනවා නම් වෛරල් වෙන්න තියෙනවා නම් තමන්ගේ සෞඛ්‍ය ගැනවත් හිතන්නේ නැති මිනිස්සු අපේ ලෝකේ ඉන්නවා කියන්න හොඳම උදාහරණයක් තමයි දැන් ඔයාලා මේ දකින්නේ. කබීර් කියන මේ නයිජීරියානු ජාතිකයා කරන දේවල් දැක්කම මෙයා නම් තව වැඩි කාලයක් ජීවත් වෙයි කියලා අපිට හිතන්න බෑනේ. මැණික්ම නෙමෙයි ලස්සන ගල් වර්ග. හැබැයි ඉතින් පාරේ තියන් විකුණනකොට මෙහෙම අමුතුයිනේ අපිටනේ. අපි නිතර දෙවේලේ දකින රතු පාට ස්ට්‍රෝබෙරි වගේ නෙමෙයි සුදු පාට ලෙල්ලක් සහ රතු පාට ඇට සහිත ස්ට්‍රෝබෙරි විශේෂයක් අපේ ලෝකේ තියෙනවා. ජපානයේ තමයි මේවට ප්‍රසිද්ධ. මෙයා ජපානයෙන් මිලට ගත්තු මේ ගෙඩි කිහිපයට $20ක්, ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපියල් 7000කට ආසන්න මුදලක් වැය වෙලා තියෙනවනේ. පෙන්නන්නද කෘතිමව ජලගැලීම් ඇති කරන විදිහ, කෘතිමව ගම් අතුර ඇති කරන විදිහ විශේෂ උපක්‍රම පාවිච්චි කරලා TV සීරීස් වල සහ චිත්‍රපටිවල අපි දකින. මේ වගේයි සිටින් ඔයාලා බලනවා වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න, ඔයාගේ වෝල් එකට ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලන අලිපේර පිස්සන්ට නම් පිස්සුව ඩබල් ට්‍රිබල් වෙයි මෙන්න මේ පූර වීඩා කියන අලිපේර විශේෂය දැක්කම. මේවටම තමයි ලෝන් නෙක් ඇවකාඩෝ කියලාත් කියන්නේ. ඉතින් යාළුවනේ මේවා හොයාගන්න පැය ගානක මම වෙච්ච මහන්සියට නියම වටිනාකමක් ලැබෙන්නවා වීඩියෝ එක ෂෙයා කරලා අනිත් අයවත් දැනුවත් කළොත් විතරයි. ඉතින් දිගම දිග අලිපේර වගේද බලන්න මෙන්න මේ දිගම දිග කැරට් ප්‍රභේදය. මේවා පොළවේ හිටවලා ගලවන එක ලේසි නැති නිසා තමයි මෙයාලා දිග බටවලට පස් පුරවලා මේ කැරට් බීජ හිටවන්නේ. කැරට් කියන්නේ ඉතින් තැඹිලි පාට එළවලුවක් වුණත් කැරට් ගැන කතා කරපු නිසාම දැන් මම ඔයාලට මේ පෙන්වන්නේ පර්පල් ඩ්‍රැගන් කැරට් කියන තද දම් පැහැයට හුරු කැරට් වර්ගය. ලෝකයේ දියුණු රටවල් වල පාරවල් පිරිසිදු කරන්න භාවිතා කරන මෙන්න මේවා හඳුන්වන්නේ එක්ස්ප්‍රූම් සීපර්ස් කියලා. මේක දකින්නකොට යමක් මතක් වෙන්න ඕනේ ඔන්න ඔයාට. හරියටම හරි. කොට්ටපොරේනේ. සැබෑ අශ්වයෙක් භාවිතා නොකර යාන්ත්‍රික අශ්වයෙක් භාවිතා කරලා නළුව හෝ නිලිය ඒ අශ්වයා උඩ නග්ගලා ග්‍රීන් ස්ක්‍රීන් පසුබිමක තමයි ගොඩක් වෙලාවට අපිට චිත්‍රපටිවල හමු වෙන අසුන් පිට යන බොහෝ දර්ශන රූපගත කරන්නේ. පස්සේ ග්‍රීන් ස්ක්‍රීන් වෙනුවට සැබෑ දර්ශන තල ආදේශ කරලා වෙනසක් නොපෙනෙන විදියට හරි අපූර්වට සංස්කරණය කරනවා. මෙන්න බලන්නකෝ වැලිවල ගිලන දර්ශනයක් රූපගත කරලා තියෙන විදිය. මේ ඔයාලා දකින්නේ ගෝල්ෆ් බෝල වලින් හදපු ලෝකේ ලොකුම පිරමීඩ් එක. හිතාගන්න පුළුවන්ද මේකට ගෝල්ෆ් බෝල කීයක් පාවිච්චි කරලා තියෙනවද කියලා? 19019ක් පාවිච්චි කරලා තියෙනවා. මෙයා හෙල්මට් දාලා නැහැ. හැබැයි කාගෙන් බේරුණත් මේ ට්‍රැෆික් පොලිස් ඩ්‍රෝන් එකෙන් නම් බේරෙන්න බෑ. එයා ළඟටම ඇවිල්ලා පේනවා ඇතිනේ දෙන වෝනින් එක. එක එක ජාතියේ හිඟන්නෝ අපි දැකලා තිබුණත් දැකලා තියනවද බලන්නකෝ මෙන්න මේ වගේ රොබෝ හිඟන්නෙක්. සාමාන්‍ය මිදිගෙඩියක් වගේ 4 ගුණයක් විතර විශාල අපේ ලෝකේ තියෙන දුර්ලභම සහ මිල අධිකම මිදි විශේෂයක් තමයි දැන් ඔයාලා මේ දකින රූබි රෝමන් කියන ජපන් මිදි වර්ගය. 2020 අවුරුද්දේදී ගෙඩි 24ක් තියෙන මේ මිදි පොකුරක් ලංකාවේ මුදලින් ලක්ෂ 36කට අලෙවි වෙලා තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසානයේට යාළුවනේ දැන් මම ඔයාලට මේ පෙන්වන්නේ මං කලිනුත් පෙන්නලා තියෙන කපනකොට රෝස පාටක් තියෙන තවත් සුවිශේෂී කුරුම්බ වර්ගයක්. එහෙනම් ඉතින් ඔයාගේ වටිනා කමෙන්ට් එක අද මට ඕනි ලයික් කරලා ෂෙයා කරලා සබ් එකකුත් ඕනි. මම නැවතුණා අදට මෙතනින් පරිස්සමට ඉන්න ඕනි හැමෝම. ඔයාලට ජයෙන් ජය.